සියලු දෙනාම බොහොම ආදරෙන් පිළිගන්නවා PCB ඩිසයිනින් මාස්ටර් ක්ලාස් එකට. එතකොට මේ පාඨමාලාව කොහොමද වෙන්නේ? මේ පාඨමාලාවේ මොනවද ගන්න පුළුවන් දැනුම? මේ පාඨමාලාව ඉවරනකොට මොන වගේ දෙයක්ද ඔයාලට හම්බෙන්නේ කියන එක ගැන පැහැදිලි කරන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. එතකොට මේ තියෙන්නේ මේ පාඨමාලාව සාර්ථකව අවසන් කරාට පස්සේ ඔයාට හදන්න පුළුවන් වෙන PCB එක. අපි මුලින් අවශ්‍ය සිද්ධාන්ත දැනුම කවර් කරනවා, විශේෂයෙන්ම සිග්නල් ඉන්ටිග්‍රිටි, crosstalk, EMI, PCB fundamentals. PCB fundamentals කොහොම මේ PCB හැදිලා තියෙන්නේ කොහොමද, මේ වගේ layers මොනවද, ඇතුලේ prepeg එක core එක, මෙන්න මේ හැම දෙයක්ම බිඳුවේ ඉඳන්ම අපි කියලා දෙනවා. සහ මේ Altium designer සහ ECD කියන softwares ඔයා කොහොමද මුලින් ඉඳන්ම download කරලා install කරගන්නේ සහ ඒවා set up කරගන්නේ, මේ හැම දෙයක්ම මේ course එකේ අන්තර්ගත වෙනවා. එතකොට අපි project එක ගැන කිව්වොත් මේ තියෙන්නේ ESP32 වලින් එහෙම නැත්නම් Wi-Fi වලින් control කරන්න පුළුවන් හාඩ්වෙයාර් එකක් තමයි මේ තියෙන්නේ. මේ ස්ක්‍රීන් එකේ පේන ඩිවයිස් එක තමයි අපි හදන්නේ. මේක ලේයර්ස් 4ක PCB එකක්. හැබැයි මේ කෝස් එක අවසන් වෙනකොට ඔයාලට ලේයර්ස් 6ක 8ක එකක් වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව කරගන්න පුළුවන් දැනුම හම්බ වෙනවා. එතකොට මම මේ PCB එක ඔයාලට පොඩ්ඩක් රොටේට් කරලා පෙන්නන්නම් මේ විදිහට. ඉතින් මේක මුලින් ඉඳන් හිතන්නේ කොහොමද, ස්කීමැටික් එක ඩිසයින් කරන්නේ කොහොමද, සහ අන්තිමටම මේ PCB එක ඕඩර් කරන තැනට එනකම්ම අපි මේ කෝස් එකේදී කතා කරනවා. සහ මේ කෝස් එක නිරන්තරයෙන් අලුත් දේවල් ඉස්සරහට එකතු වෙවි. ඒ නිසා මම සියලු දෙනාටම ආරාධනා කරනවා මේ කෝස් එකත් එක්ක අත්වල බැඳ ගන්න කියලා. බොහොම ස්තුතියි.